වැඩමවදාළ අතිපූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද අපේ පූජාව සඳහා පැමිණි උදේ ධම්මාලෝක හාමුදුරන් වහන්සේ, අපි එංගලන්තයේ අමරාවති විහාරස්ථානයේ හාමුදුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය නමස්කාර පූර්වක මේ අවස්ථාවේදී පිළිගන්නවා. මෙහෙණින් වහන්සේ, සදාහවත් බෞද්ධ පින්වතුනි, මම විශේෂයෙන්ම ඉස්සෙල්ලා සඳහන් කරන්න ඕන මේ භූමිය මොන වගේ තැනක්ද කියලා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට වැඩම කළේ කැලණි විහාරස්ථානයේ. ඒ අවස්ථාවේදී රජතුමා තමන්ගේ සියලුම මේ භූමි භාගයන් පූජා කරා බුදුරජාණන් වහන්සේ. මේ භූමියත් අපට අයිති එකක් නෙවෙයි, බුදුහාමුදුරන්ට පූජා කර භූමියක්. මේකේ 1601 ඉඳලා අද දක්වාම මේකේ ඔප්පු තියෙනවා. මේකට කියන්නේ රජවත්. අක්කර 700කින් සමන්විත වූ රජවත් රජුරුව බුදුහාමුදුරන්ට පූජා කළ භූමිය තමයි අද මේ අපි මේ දානය පවත්වන නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය ගොඩනගලා තියෙනවා. මේක අවසානයේ භාරකාරත්වය මේ අයිතිකාරය තම තිබුණේ පළවෙනි විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. ඒ ආර්යාවගේ මේ දේපල තමයි මේ සියලුම දේවල්. 1962 ජනවාරි 20 ඒ එලිනා ජයවර්ධන ආර්යාවත් ඒ විධායක ජයවර්ධන ජනාධිපතිතුමත් මේ භූමිය පූජා කරා සංඝරාජ වැලිවිට සංඝරාජ කෞතුකාගාරයේ මහානායක හාමුදුරුවන්ට මේ පූජා කළා. මේ ස්ථානය ප්‍රධානම අපේ විහාරාධිපති වශයෙන් පත් වුණේ කණ්ඩක්කර මේ ධම්මකීර්ති කියන නායක හාමුදුරුවෝ. නායක හාමුදුරුවෝ තමන්ගේ ගෝල බාලයන්ට මේක පැවරුවා දියුණු කරන්න. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන හිටපු විධායක ජනාධිපතිතුමා මේක පූජා කරනකොට තඹපත්තිරුල් ලියලා තියෙනවා, සතර දින් වඩින මහා සංඝරත්නයට අවශ්‍ය අප උපස්ථාන කරන ආරාම වලින් සමන්විත විහාරස්ථානයක් විය යුතුයි. ඒ වගේම අධ්‍යාපන ආයතනයක් විය යුතුයි කියලා.
ඉතින් අපේ කණ්ඩක් මේ ධම්මකීර්ති නායක හාමුදුරුවෝ සෑහෙන වෙහසක් ගත්තා මේක දියුණු කරන්න. අවුරුදු 40ක් මහන්සි වුණා මේක සම්පූර්ණම විනාශ වෙලා ගිහිල්ලා සර්පය සතුන් ඉන්න මහ ඝනකලාවක් බවට පත් වුණා. කන්නත්කුළුවේ ධම්මකීර්ති නායක හාමුදුරුවෝ රටවල් වල ගිහිල්ලා නායක හාමුදුරුවෝ හම්බෙලා කිව්වා අනේ මේක බාර අරගන්න. ඇවිල්ලා බලලා යනවා කිසි කෙනෙක් බාරගන්නේ නැහැ. අවසානයේ උන්වහන්සේ මැලේසියාවට ගිහිල්ලා ධම්මකීර්ති නායක අපේ ශ්‍රී කේසී ධම්මානන්ද නායක හාමුදුරුවෝ කිව්වා අනේ මේ ස්ථානය ගොඩනගන්න සුදුසු පුද්ගලයෙක් මට හොයලා දෙන්න කියලා. ඒ අවස්ථාවේදී තමයි මම තායිවානයේ හිටියේ. අපේ මැලේසියාවේ නායක හාමුදුරුවෝ මට කතා කරලා කිව්වා මේ වගේ තැනක් තියෙනවා ඔබ වහන්සේට මේක කරන්න පුළුවන්. මේක බැරි කියන්නේ තෝ බාර ගන්න කියලා. මම මේ ස්ථානය 2003 බාර ගන්නකොට මහා ඝන කැලෑවක් සතුන් සර්පයෝ ඉන්න, ඉවල්ලු ඉන්න මේ භූමියේ තිබුණු එකම ගොඩනැගිල්ල තමයි බෝධි වහන්සේ ඒ වගේම චෛත්‍ය රාජානන් වහන්සේ සහ හිටපු ජයවර්ධන මෙතුමා හිටපු බංගලා. අනිත් සියලුම දේවල් මහා ඝන කැලෑවක්. මම මේ ස්ථානයට ඇවිල්ලා මං කල්පනා කරා මම නාලන්දාවක් හදනවා කියලා. ඒ අදිෂ්ඨානයෙන් තමයි මම 2006 දී පළමුවෙන්ම විශ්වුන් හාමුදුරන් වහන්සේලා 1000ක් වැඩමවලා බෝධීන් වහන්සේ ළඟ සුද්ධ කරලා දානයක් දීලා ආරම්භ කරේ. මුලින්ම ආරම්භ කරේ මම බුද්ධ ශ්‍රාවක අධ්‍යාපන ආයතනයේ ඉස්සෙල්. නාලන්දාවක් කරන්න අදහස් ආවත් මම දැක්කයි අවරකට ලංකාවේ මෙහෙණින් වහන්සේලාට කවුරුවත් උදව් කරන්නේ නැහැ. ඒ වගේම බොහොම අසරණ තත්ත්වයේ ඉන්නේ. මම විදේශීය රටවල ඉන්න නිසා මට තේරුණා මෙහෙණින් වහන්සේලාට විශාල සේවාවක් කරන්න පුළුවන් පිරිසක්. ඒක නිසා මේ ලංකාවේ ඉන්න මෙහෙණින් වහන්සේලාට අත දෙන්න ඕන කියන හැඟීමෙන් තමයි බුද්ධ ශ්‍රාවිකා අධ්‍යාපන ආයතනය ආරම්භ කළේ. මේ බුද්ධ ශ්‍රාවිකා කියන නම මම දැම්මේ. ඇයි? මේකේ මම නායක හාමුදුරුවන්ට ආරාධනා කරාම ගොඩක් හාමුදුරුවෝ මේ මෙහෙණින් වහන්සේලා කියන්න බෑ. දහසින් මෑණිවරු කියන්න. ඊළඟට කියලා ලොකු ගොඩාක් මේ ප්‍රශ්න ආවා. ඒ වෙලාවේ මම හිතුවා එහෙනම් මම දානවා බුද්ධ ශ්‍රාවිකා කියලා. ශ්‍රාවක ශ්‍රාවිකා. ඒ නම තමයි ඒක නම මේ හදලා හිටන් අධ්‍යාපන ආයතනය ආරම්භ කරේ. අපි දන්නවා ඇත්තෙන්ම මේ අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා ලංකාවෙන් තමයි මෙහෙණි සස්න ලෝකෙට ගියේ. ලෝකෙටම මෙහෙණි සස්නේ ආරම්භය ලංකාව. අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. ඒ වගේම අනුලා රහත් තෙරණිය දේවිය ඇතුළු කණ්ඩායමක් මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඉල්ලා හිටියා කාන්තාවන් වන අපටත් පැවිදි උපසම්පදාව ලබා ගන්න ඕනේ ඒක ලබලා දෙන්න කියලා. ඒ අවස්ථාවේදී මිහිඳු මහරහතන් වහන්සේ අනුලා දේවියට කිව්වා මට ඒක කරන්න බෑ. මොකද කාන්තාවන් මහාන කිරීම මට කරන්න බෑ. මට අපේ නංගි ඉන්නවා මම නංගිට එන්න කියන්නම් එයාත් මහාන වෙලා ඉන්නේ. කියලා තමයි සංගමිත්තා තෙරණිය සීමා බෝධීන් වහන්සේ වැඩම කරගෙන ලංකාවට ඇවිල්ලා අනුලා දේවිය ඇතුළු 500ක් මහාන උපසම්පදා කරලා ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවා. මම හිතන්නේ සියලු දෙනාම දන්නවා. ඒ අවස්ථාවේ එතනින් පළවෙනි භික්ෂුණී අධ්‍යාපන ආයතනය මිහින්තලේ තමයි තිබුණේ. එතනින් තමයි ලෝකෙටම චීනය, ටිබෙට් වලට අනිත් සියලුම රටවලට මේ ලංකාවේ මෙහෙණින් වහන්සේලා තමයි ලෝකෙටම මෙහෙණි ප්‍රශ්න අරගෙන ගියේ. අපි දන්නවා දේවසාරී මෙහෙණින් වහන්සේ චීනයට ගිහිල්ලා චීනේ නන්චින් කියන ප්‍රදේශයේ මෙහෙණි ප්‍රශ්න පිටේවුවා. පිටවලා
චීන 300ක් චීන කාන්තාව මහාන කළා. එතනින් චීනෙන් තමයි අනිත් රටවලට ඒ කියන්නේ කොරියාව, ජපානය, වියට්නාමය, තායිවානය කියන ලෝකෙ අනිත් රටවලට මේ නිදර්ශන අරගෙන ඉන්නේ. ඒ වගේම චන්ද්‍රමාලී කියන මිනිස් වහන්සේ තමයි ටිබෙට් වලට ගිහිල්ලා මොංගෝලියාවට ගිහිල්ලා ඒ ටිබෙට් වල මේ නිදර්ශන පිළිගෙව්වා. ඉතින් එතකොට අපි දන්නවා ඉස්සර ඓතිහාසික වශයෙන් බලනකොට අපේ සෙල්ලිපි වල සඳහන් වෙලා තියෙනවා මේ නිදර්ශන විසුණුන් වහන්සේලා මේ ලංකාවේ කරපු සේවාව. මීන්තලේ මහසෑයේ කොතපලන්ද දෙකට විසුණුන් වහන්සේලා 9000 සහභාගී වුණා කියලා සෙල්ලිපිය තියෙනවා එතන. ඊළඟට ටිබෙට් වලට සංස්කෘත පොත් 6ක් පරිවර්තනය කළා කියනවා ටිබෙට් භාෂාවට මේ වහන්සේලා. ඉතින් මේ ඓතිහාසික තොරතුරු හොයලා තමයි මම හිතුවේ මේ වහන්සේලා වෙනුවෙන් යම් කිසි සේවාවක් කරන්න ඕන. ඒ මුල් තිබුණු ඒ තත්ත්වය නැවත මේ රටේ ඇති කරන්න ඕන කියන හැඟීමෙන් තමයි මේ වහන්සේලාට උදව් කරන්න පටන් ගත්තේ. අපි කවුරුත් දන්නවා එක රජ කෙනෙක් අහනවා බුදුහාමුදුරන්ගේ වටිනම වස්තු මොනවද කියලා. ඉතින් බුදුහාමුදුරෝ කියන වටිනම වස්තුව තමයි ස්ත්‍රිය. මහාන වුණා ගිහි වුණත් වටින වස්තුව මොකද ස්ත්‍රිය. පවුල සංවර්ධනය කරන්න, නඩත්තු කරන්න, කාන්තාවගේ මූලිකත්වයෙන් සිදු කරන්න, ගමක් හදන්න, රටක් හදන්න, ලෝකයක් හදන්න අවශ්‍ය පළවෙනි එක තමයි කාන්තාව. ඉතින් පොණක් අය අහනවා ඒ කාන්තාවට උදව් කරන්න. මේ අම්මලා කාන්තාවට උදව් නොකර මේ රටක් තියනවද? මේ ජාතියක් තියනවද? කාන්තාවට උදව් කරොත් තමයි මේ පන්සල් තියෙන්නේ. මේ නිර්මාණවලට උදව් කරොත් තමයි බුද්ධ ශාසනය පවතින්නේ. ආමුරුන් විතර නෙවෙයි. ඒක මුල් කරගෙන තමයි අපි මේ ඔබ වහන්සේලා වෙනුවෙන් මේ සේවාව සිද්ධ කරන්නේ. ඇත්තෙන්ම හොඳ අද ලෝකෙටම අවශ්‍යයි ධර්මදර, විනයදර, ධර්මය හොඳට දන්න, භාෂාව දන්න අපට ගුරුවරු. ඉතින් මේ මෙහෙණින් වහන්සේලාට විශාල සේවාවක් කරන්න පුළුවන්. ඒක නිසා තමයි මම බුද්ධ ශ්‍රාවක අධ්‍යාපන ආයතනය ආරම්භ කළා කියනවා. මෙහෙණින් වහන්සේලාට සියලුම දේවල් නොමිලේ. විශ්වවිද්‍යාලය පිහිටවල තියෙනවා. නාලන්දාවක් හදලා තියෙන්නේ. ආචාර්ය උපාධිය දක්වා උපාධි ගන්න පුළුවන්. ලෝකෙම මෙහෙණින් වහන්සේලාට මේ ස්ථානයේ සියලුම දේවල් නොමිලේ. අපට තියෙන්නේ මේ පිරිසගේ කැපවීම, උනන්දුව, අවංකව වැඩ කරනවා නම්, ඉගෙන ගන්නවා නම් ඒ අයට තැන දෙන්න අපි ලේස්ති. අපේ ආයතනය ලේස්ති. ඒක නිසා මම මේ මෙහෙණින් වහන්සේලාගේ ඉල්ලීමක් කරනවා. ඔබ වහන්සේලා එකට එකතු වෙන්න. දැන් අපි පුළුවන් තරම් බෙදෙන එකනේ කරන්නේ. ලංකාවේ අනිත්‍ය බැලුවන් පස්සේ පළාත් වශයෙන් බෙදනවා. එක එක බෙදිලි. මෙන්න මේ බෙදිලි තියාගෙන මේ ගමනේ යන්න බෑ. ඒක නිසා මේ බුද්ධ ශ්‍රාවිකාවන් වශයෙන් එකතු වෙන්න. එකතු වෙලා දැන් මම අනුරාධපුරයේ හදන්න ගියා නොඑක් ප්‍රශ්න. ඒක හදන්න බාධාවල්. ඒක නිසා ඒක පළවෙනිම සාධකය තමයි අරහත් අනුලා තෙරණියගේ මේ ලෝකෙටම තියෙන එකම චෛත්‍ය මේ කාන්තාවකට. ඒක තමයි මම සංවර්ධනය කළා ලෝකෙට දෙන්න ගියේ. ඒක නිසා මම හිතනවා මේ සියලු පිරිස එකතු වෙලා ඒ සඳහා අපට ඔය මෙහෙණින් වහන්සේලාගේ සහයෝගය අපට ලබා දෙන්න. අපි මුදල් ඉල්ලන්නේ නැහැ. නමුත් කියන්න මේක අපේ තැනක් කියන එක ඉස්මතු කරලා පෙන්නන්න කවුරුත් එකට එකතු වෙන්න. ඒකයි මම කියන්නේ. අපි අවශ්‍ය උදව් කරනවා, අපි ගොඩනගනවා. ඒක නිසා අපි දැන් අර මේ යහපැත්තේ
මෙහෙණින් වහන්සේලාට තට්ටු පහක හෝටලයක් වගේ බිල්ඩින්ගක් හදලා තියෙනවා. මේ අපේ හදපු ප්‍රයිම් ලෑන්ඩ් එකේ නෝනායි මහත්තයා අපේ සතුන් නෝනා ඉන්නව මෙතන ඈ ගිහලා බලන්න ඒ හදලා තියෙන්නේ ඔබ වහන්සේලා වෙනුවෙන් අධ්‍යාපනය ලබන්න ඒ පහසුකම් සලසලා දෙන්න. ඒක නිසා මම අවසාන වශයෙන් සියලු දෙනාටම ඉල්ලීමක් කරන්නේ මෙහෙණින් වහන්සේලා මේ රටේ අපට අවශ්‍ය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සතරවරක් පිරිසම අවශ්‍යයි මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න. ඒ සඳහා ඔබේ සියලු දෙනාගේම එකමුතුකම හැඟීමෙන් වැඩ කළා අපිත් එක්ක එකතු වෙලා වැඩ කළා ඒ දියුණු කරන්න මේ රටේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න. අපට අපි එකමුතු වෙලා වැඩ කරමු කියන පණිවිඩය මම දෙමි. සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. කතාවක් තමයි සුරක්ෂිත ගමන වේගවත් ගමනක් යන්න අවශ්‍ය නම් රෝද 4ක වාහනයක් අවශ්‍ය කියලා. රෝද 4ක් අවශ්‍ය සහිත වාහනයක් අවශ්‍යයි. රෝද 3 රෝද 2 තනි රෝදේ වාහන වලින් සුරක්ෂිත වේගවත් ගමනක් යන්න බෑ. ඒ නිසා අපිට අපේ ශාසනයට දීර්ඝ සුරක්ෂිත ගමනක් යන්න නම් රෝද 4ම අවශ්‍යයි. ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණ පිරිස. ඒක නායක හාමුදුරුවෝ නිරන්තරයෙන්ම සිහිපත් කරන දෙයක්. ඒ නිසාම නායක හාමුදුරුවෝ තරුණ කාලේ ඉඳලාම මේ දක්වාම අඛණ්ඩ අනවරත අරගලයක නිරත වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිස උදෙසාම යහපත් සුවපත් ජීවිතයක් ගොඩනගන්න උගත් වියත් වැදගත් යහපත් සමාජයක් ගොඩනගන්න නායක හාමුදුරුවෝ සුවිශාල දායකත්වයක් වෙහෙස මහන්සියක් වෙනවා. ඒ වෙනුවෙන් දායකත්වය දෙන ආශිර්වාද කරන අනුග්‍රහ දක්වන හැමදෙනාම ගිහි ඔබ පැවිදි ඔබ හැමදෙනාම අපි නායක හාමුදුරුවෝ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. අවසාන වශයෙන් අපි හැමදෙනා වහන්සේලා මෙතන රැස් වෙලා ඉන්න මගේ හඬ ඇහෙනමානේ ඉන්න හැමදෙනා වහන්සේලා ඔබ හැමදෙනාම අපි එකතු වෙලා නායක හාමුදුරන්ට ආශිර්වාද ඇති කළ යුතුයි. නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු වේවායි ප්‍රාර්ථනාව ඇති කළ යුතුයි. නායක හාමුදුරන්ගේ මේ කටයුතු තව තවත් ශක්තිමත්ව දිනෙන් දින ඉදිරියට රැගෙන යන්න අපේ ශාසනයට අපිට අපේ රටට අපේ පළාතට අපිට පුද්ගලිකව මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තවත් මෙහෙයක් ඉටු කරන්නට තව තවත් සේවාවන් සිද්ධ කරන්නට නායක හාමුදුරන්ට යෝධ බල යෝධ ශක්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය දේවාශිර්වාදය ලැබේවායි අපි හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. නායක හාමුදුරුවෝ වෙනුවෙන් එකතු වෙලා මේ සඳහා විවිධාකාරයෙන් උදව් උපකාර කරපු හැමදෙනාටම අපි පසුව අපේ කුෂාන් සමීර මහත්මයා පිළිබඳව සිහිපත් කළා. ඔබට පුණ්‍යානුමෝදනා පොත කරාවි නම් නායක හාමුදුරුවෝ වෙනුවෙන් කෙටි අපි මේ වෙලාවේ ඔබ හැමදෙනාම සිහිපත් කරනවා. වචනයෙන් හරි සහයෝගයක් දුන් ඔබ හැමදෙනාටම නායක හාමුදුරුවෝ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පොත කරන්න සූදානම්. මේ පින්කම ලස්සන කරගන්න, මේ පින්කම වර්ණවත් කරගන්න නායක හාමුදුරුවෝ සති ගණන් තිස්සේ එහෙම යමින් මේ කටයුතු නිර්මාණය කරමින් අලංකාර කරමින් දැවැන්ත ලස්සන අලංකාරවත් යෝධ විශ්වවිද්‍යාලයක් මේ නිවාස ඔබට මට දායාද කළා තියෙනවා. නායක හාමුදුරුවෝ කිව්වා වගේ මේ නිවාසලා වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබන ඔබ වහන්සේලා වෙනුවෙන් අධ්‍යාපන ලබන්න සුවිශාල අති සුඛෝපභෝගී නිවාසිකාගාරයක් ඉදි කරලා තියෙනවා. ඒ සම්බන්ධීකරණයේ කටයුතු කළ අපට විශාල සතුටක් සොම්නසක් දැනෙන මොහොතක්. ඒ නිසා ඒ කටයුතු නිම කරපු ප්‍රයිම් ලෑන්ඩ් අපේ අධිපතිතුමිය ඇතුළු හැමදෙනාම නායක හාමුදුරුවෝ වෙනුවෙන් අපි පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. ඔබ වහන්සේලාට අපට නැති නායක හාමුදුරුවෝ කවදාවත් ජීවිතේ ඉඳපු නැති ලස්සන සුන්දර සුඛෝපභෝගී නිවාසික පහසුකම් සහිත කෝටි ප්‍රකෝටි ගණන් ධනයක් වියදම් කරලා ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. තට්ටු 4ක ගොඩනැගිල්ල 5ක ගොඩනැගිල්ල. ඉතින් ඔබ වහන්සේලාට අවස්ථාව එහි පළ නෙලා ගන්න එන්න මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට ඔබට උගන්වන්න, ඔබට අවශ්‍ය උපාධිය ලබා දෙන්න, ඔබට අවශ්‍ය පශ්චාත් උපාධිය ලබා දෙන්න. ඉන් නිනික් පිටිව ඔබට අවශ්‍ය නම් විදේශ ධර්ම ප්‍රචාරය සඳහා යන්න. ඒ සඳහා වූ අවස්ථාවන් බෝධාගම චන්දිමනාහිමි ශිෂ්‍යත්ව පදනම හරහා අපේ නායක හාමුදුරුවෝ ඇති කළ තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් වැඩමකට වදාළ සිවුදකින් වැඩම කළ බුද්ධ ශ්‍රාවිකාවන් ඔබ හැමදෙනාටම නායක හාමුදුරුවෝ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පුද කරනවා. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා නායක හාමුදුරුවෝ වෙනුවෙන්. ඒ වගේම ඔබට යම් කාරණාවක් සිහිපත් කළ යුතුයි.
බාධක එමටයි, අභියෝග එමටයි, හිරිහැර කම්කටොළු එමටයි, දුෂ්කරතා එමටයි. නායක හාමුදුරුවෝ ආපු මේ ගමන් මඟ ලෙහෙසි පහසු ගමනක් නෙවෙයි. මල් වට්ටියක තබා රතු පළස්මතින් ආපු සුන්දර ගමනක් නෙවෙයි. ඊටාම කටුක දුක් විඳිමින්, පීඩා විඳිමින්, අභියෝග මැදින් දුෂ්කරව ආපු ගමන් මඟ. අවසානයේ මල් පිපෙමින් තිබෙන අවස්ථාව මේ ශාවිශාල දැවැන්ත යෝධ විශ්වවිද්‍යාලයක් අපිට නිර්මාණය කළ දීලා තව තවත් සාසනික සේවාවට නිරත වෙලා ඉන්නේ. ඉතින් අපි හැමදෙනාගේම ඉල්ලීමක් කරනවා. දැන් නායක හමුදුරන්ට අවශ්‍ය මේ සේවාව තව දුරටත් මහ දැවැන්ත පිම්මක් පනින්න මේ සේවාවෙන්. ඒ පිම්ම පැනගන්න ඔබ හැමගේ ආශිර්වාදය විතරමයි අවශ්‍ය. ඔබගේ ශක්තිය විතරමයි අවශ්‍ය. ඒ නිසා එකට එකතු වෙලා එක මිටට ආචාර්ය බෝධාගම චන්දිම නායක හමුදුරන්ගේ මේ උදාාරතර සේවාව වෙනුවෙන් එකට එකතු වෙන්න, ඒකාත්මික වෙන්න කියලා ආරාධනා කරනවා. නැවත ධර්ණීය පුවත්පත ඇතුළු විසුරංගා මහත්මිය ඇතුළු අපේ රාජපුත්‍ර මහත්මයා ප්‍රයිම් ප්ලෑන් යටිපතිතුමිය සහාය වෙනින් කල්පනා කරන අපේ රුක්ෂන් මහත්මයා ඇතුළු හැමදෙනාම අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච නොවිච්ච ඒ වගේම සහයෝගය දුන්න උපකාර කරපු වචනෙන් හරි සහයෝගයක් වෙච්ච අපේ නායක හඳුරන්ගේ කාර්ය මණ්ඩලය සුවිශාල කැපකිරීමක් කළා. ඒ හැමදෙනාමත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ආරක්ෂකයන් සියලු දෙනාම මතක් කරනවා. ඒ වගේම ගුවන් තොටුපළේ සේවය කරන චන්දන මහත්මයා ඇතුළු අපි හැමදෙනාම සිහිපත් කරනවා. නායක හඳුරන්ගේ හැමදාම නායක හඳුරන්ට ශක්තියක් වෙමින් කටයුතු කරනවා. නායක හඳුරන්ගේ විදේශීය දායකයෝ දූත පිරිස එද්දි නායක හඳුර වැඩම කරවද්දි දායකත්වයට දැක්වීම සම්බන්ධයෙන් චන්දන මහත්මයා ඇවිල්ලා ඉන්නවනම් නාවත් නායක හඳුර වෙනුවෙන් අපි පුණ්‍ය අනුමෝදනා පූර්වක ස්තුති කරනවා. සුවිශාල අපි මේ මොහොතේදී මතක් කරගන්නට කැමති මෙම 5000ක් උදෙසා බුද්ධ ශ්‍රාවිකා මනිෂ්ඨාව පූජාව සඳහා අපිට විශේෂයෙන්ම උදව් උපකාර කරපු අයිතර ආයතනයේ උදව් කරනවා 5000ක් විශේෂ බුද්ධ ශ්‍රාවිකා මනිෂ්ඨාව පවත්වන්නට යෙදෙන මෙම ශාස්ත්‍රීය කටයුතු සඳහා ඔබතුමාට ලබා දුන් දායකත්වයේ නිසා අපේ පුතත් සූර්ය මහත් වූ සේවයක් ඉෂ්ට කරන්නට විශේෂයෙන්ම ආචාර්ය බෝධාගම චන්දිම නායක ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ඒ සඳහා මැදිහත් වෙන්නට නිරන්තරයෙන්ම සදහා ඔබේ ප්‍රතිබල වූ දායකත්වයේ ඒ වගේම සිටිනවා. ඒත් එක්කම අපි මෙවැනි වූ සත්කටයුතු දෙවැනි වූ පුණ්‍ය මහෝත්සව ඉදිරියට සංවිධානය කරන්නට නොපැකිලිව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ